සුබ දවසක්. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ කූල් අප් වෙතින් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ Veo 3 භාවිතා කරලා සිංහල කතා කරන AI වීඩියෝස් හදන්නේ කොහොමද කියලා. ඉතින් මම හදපු වීඩියෝ කිහිපයක් තියෙනවා. ඒ වීඩියෝස් බලලම හිමු. මේ ලීය හරි තදයි. කපන්න හරි අමාරුයි. බඳින්න කලින් කිව්වේ තුන් වේලම උයලා දෙන්නම් කියලා. ඒත් මම මේ කඩෙන් කන්න යනවා. ඉතින් මේ වගේ AI වීඩියෝස් නොමිලේම Veo 3 භාවිතා කරලා නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම FB page එකක් එහෙමත් නැත්නම් YouTube channel එකක් කරන ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඒ විතරක් නෙමෙයි කැමරා දාගෙන ලයිටින් දාගෙන සෑහෙන්න වියදම් කරලා හදන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වුණත් AI භාවිතා කරලා හදාගන්න පුළුවන්. ඉතින් මෙවැනි වීඩියෝ ඔයාලා ළඟටම අරගෙන එන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. හරි ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ Google browser එකට ගිහිල්ලා type කරන්න Gemini Pro කියලා. ඊට පස්සේ මෙන්න මේ උඩින්ම එන Gemini Labs කියන එක උඩ ක්ලික් කරන්න. හරි ඉතින් ඊට පස්සේ අපි Google Flow කියන site එකට අරගෙන යනවා. මේ තියෙන්නේ Google Flow කියන site එක. ඊට පස්සේ අපි මෙතනින් ඉස්සරහට යන්න ඕනේ ඉඳ create with Flow කියන උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ site එකට login වෙන්න ඕනේ. ඔයාගේ email එකක් මෙතන පාවිච්චි කරලා ඔයා site එකට login වෙන්න. ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා new project කියලා එකක්. අපි new project කියන එක උඩ ක්ලික් කරන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්නන්නේ. මෙතනින් අපි ratio එක තෝරගන්න ඕනේ 16:9ද එහෙම නැත්නම් 9:16ද කියලා. ඒ කියන්නේ YouTube හරි එහෙම නැත්නම් TikTok කරනවා නම් හරි මෙන්න මේ දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. හරි ඉතින් අපි ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මෙතනට ක්ලික් කරලා මේ මෙතන උඩම තියෙන Veo 3.1 pass කියන එක ක්ලික් කරගන්න ඕනේ. default එන්නේ කොහමද Veo 3.1 pass කියන එක තමයි. ඊට පස්සේ අපි මෙතනින් කරන්න ඕනේ මෙතන test to video කියන එක මෙතනින් ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ අපි මෙතනට අපේ ෆොන්ට් එක දෙන්න ඕනේ ඊට කලින් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්න. මේ ලීය හරි තදයි. කපන්න හරි අමාරුයි. හරි මේ තියෙන්නේ මම ඒ වීඩියෝ එකට හදාගත්ත prompt එක. මම මේක පහළ description එකේ දාලා තියන්නම්. ඉතින් මම මේ පළවෙනි කොටසෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණි වඩු මඩුවක්. දහවල් කාලයක්. හිටගෙන ඉන්න මහලු මිනිසෙක්. පොල්ලතු වහල්. වටේට ලී කැබලි කිහිපයක්. වඩු මේසේ උඩ කියත. ඔහු අතින් ලී කෑල්ලක් අල්ලාගෙන සිටි. ඒ වගේම මම මෙතන තියෙන දෙවෙනි කොටසෙන් කියන්නේ මහල්ලා ඌ අතේ තියෙන ලී කෑල්ල පරීක්ෂා කරයි. ඔහු හයියෙන් සුසුම් ලමින් හිස සොලවයි. ලීය තද ඝන දුඹුරු පාටකි. ඊට පස්සේ all man clearly saying in සිංහල කියලා ටයිප් කරලා මේ ලීය හරි තදයි කපන්න හරි අමාරුයි කියලා අනිවාර්යෙන් උඩුකමා යටතේ සිංහලෙන් කියන්න ඕන ටික සිංහලෙන් ටයිප් කරන්න ඕනේ. ඒ වගේම කමා සහ නැවතීමේ තිත අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. එහෙම වුණොත් එimhe අපිට පුළුවන් අපේ වීඩියෝ එක සාර්ථකව ජෙනරේට් කරගන්න. ඉතින් මම අන්තිමටම පාවිච්චි කරලා තිනවා වීඩියෝ එකට විනෝදයක් අරන් එන්න ඕනින්ද සිනහ 3ක් විදිහට හා කියලා. මම ඉංග්‍රීසියෙන් හදාගත්ත prompt එක Google Translate එකක් භාවිතා කරලා සිංහලෙන් ටයිප් කරලා තමයි ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගත්තේ. ඉතින් මේ විදිහට ඔයාලටත් ඔයාගේ prompt එක හදා ගන්න පුළුවන් Google Translate එක හරහා. ඊට පස්සේ මම හදාගත්ත prompt එක මම මෙතනට paste කරනවා. paste කරලා මෙන්න මේ ඊතලයේ click කරනවා. ඊට පස්සේ අපි ඔයාලට පේනවා ඇති මෙතන අපේ වීඩියෝ එක generate වෙනවා. අපේ වීඩියෝ එක generate වෙලා ඉවරයි. මෙතනින් download කරගන්න පුළුවන්. හරි අපි play කරලා බලමු අපේ වීඩියෝ එක. මේ ලීය හරි තදයි. කපන්න හරි අමාරුයි. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි සිංහල කතා කරන AI වීඩියෝස් Veo 3 භාවිතා කරලා හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම Veo 3 භාවිතා කරලා දවසකට නොමිලේ හදා ගන්න පුළුවන් වීඩියෝ කිහිපයක් පමණයි. ඉතින් මේ වගේම තවත් වීඩියෝස් ඔයාලා ළඟටම අරගෙන එන්න channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහින් එන්නම්.